පිටසක්වල ජීවීන් ගැන සේරම රහස් ලිපි එලියට දාන්න. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත්ම නියෝගය වුණේ මේක. හිතන්න අවුරුදු ගානක් තිස්සේ පිටසක්වල ජීවීන් නෑ. ඒ ඔක්කොම බොරු කියලා කියපු ඇමරිකාවේ රජය එකපාරටම මේ හැමදේම ඇත්ත කියලා පිළි අරගෙන. ඔව්, ඒ හින්දා තමා මේ පහුගියදා ලෝකෙම හොල්ලන නිවුස් එකක් විදිහට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙච්චර කාලයක් හංගලා තිබුණ UAP එහෙමත් නැත්තන් UFO ෆයිල් ඔක්කොම ලෝකෙට හෙළි කරන්න කියලා නියෝගයක් ලබා දුන්නේ. දශක ගානක් තිස්සේ මෙහෙම ෆයිල් නෑ කියපු ඇමරිකාව අද ඇයි මේවා එලියට දාන්නේ? මේ ෆයිල් ඇතුලේ තියෙන එයාලා අපිට පෙන්වන්න බය වුණ දේවල් මොනවද? අද අපි කතා කරන්නේ ඇමරිකාවේ හමුදාව මුහුණ දීපු කිසිම කෙනෙක්ට බොරු කියලා කියන්න බැරි ඇත්තම පිටසක්වල සිදුවීම් සහ පිටසක්වල ජීවීන් ගැන හෙළි වුණ රහස් ගැන. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe උත් කරන්න. එහෙනම් කෙලින්ම අපි යමු වීඩියෝ එකට. පළවෙනි එලියට දාපු ෆයිල් එක ගැන අපි කතා කළොත් මේ කතාව පටන් ගන්නේ 2004 අවුරුද්දේ වෙච්ච ලෝකෙම අවධානය දිනාගත්ත සිද්ධියකින්. මේක වෙන්නේ ඇමරිකාවේ නාවික හමුදාවේ තියෙන USS නිම්ටිස් කියන මහා දැවැන්ත ගුවන් යානා ගෙනියන නැවේ හිටපු මිනිස්සුන්ට. නමින්ම කියනවා වගේ මේ නැව්වල ගුවන් යානා අරන් යනවනේ. එතකොට මේ ගුවන් යානා පියාසර කරවන පයිලට්ලා යන්නෙත් මේ නැවේමයි. එහෙම පයිලට් කෙනෙක් වුණ කමාන්ඩර් ඩේවිඩ් ෆ්‍රේව කියලා කියන්නේ මාර දක්ෂ වගේම හොඳ පළපුරුදු ෆයිටර් ජෙට් පයිලට් කෙනෙක්. මේ පයිලට්ලා සාමාන්‍යයෙන් හැමදාම වගේ Tamanගේ හැකියාවන් හදාගන්න පුහුණුවීම් කරනවා. මේ අපි කතා කරන දවසෙත් එයා තවත් පයිලට් කෙනෙක් එක්ක කැලිෆෝනියාවේ මුහුදු තීරයට උඩින් පුහුණුවීමක් කරන ගමන් හිටියා. සාමාන්‍යයෙන් නම් මෙහෙම පුහුණුවීමක් කරද්දි හදිස්සියක් නැත්තම් කාගෙන්වත් පණිවිඩයක්වත් එයාලට එන්නේ නැහැ. හැබැයි මෙදා එකපාරටම නැවේ පාලක මැදිරියෙන් එයාලට අමුතුම පණිවිඩයක් එනවා. පුහුණුවීම නවත්තලා වහාම මේ කණ්ඩාංක ඒ කියන්නේ අර අක්ෂාංශ දේශාංශවලට යන්න. මොකද අමුතුම යානා වගයක් අපේ රේඩාර් එකට අහු වෙලා තියෙනවා කියලා. මේ නැවේ රේඩාර් දිහා බලන් ඉන්න සෙබළු දැකලා තිබුණා. මේ අමුතුම යානා අඩි 80000ක් වගේ අහස උඩ ඉඳලා තත්පර ගානක් ඇතුලේ මුහුදේ වතුර මට්ටමට එනවා. සාමාන්‍යයෙන් එච්චර වේගකින් දෙයක් යනකොට ශබ්දයේ වේගය ඉක්මවන හින්දා අර සොනික් බූම් එක කියන ශබ්දය ඇති වෙනවනේ. හැබැයි මේ වෙලාවෙ හැම කිසිම සොනික් බූම් එකක් අර යානා වලින් ඇවිල්ලත් නැහැ. මේ කමාන්ඩර් ෆ්‍රේව එතනට යනකොට මෙයා දකිනවා මුහුදේ මතු පිටට අඩි 50ක් විතර උඩින් පාවෙන අඩි 40ක් විතර දිග යානයක්. මේකේ හැඩය හරියට අපි අර කන සුදු පාට ටික්ටැක් එකක් වගේ. මේකට තටු නැහැ. පේන්න එන්ජින් එකක් නැහැ. දුමක් දාන්නෙත් නැහැ. මේක තව ළඟට කරලා බලන්න ෆ්‍රේව Tamanගේ ජෙට් එකෙන් මේක කිට්ටුවට යන්න හදනකොට මේ යානය එකපාරටම අමුතු විදිහට හැරිලා තත්පරෙන් ක්ෂණිකව අතුරුදහන් වෙලා ගිහින් තියෙනවා. එහෙම අතුරුදහන් වෙලා මේක කොච්චර වේගකින් ගිහින් තියෙනවද කියනවා නම් විනාඩියක් යන්න කලින් සැතපුම් 60ක් ඈතින් තියෙන තැනකින් තමා ආයෙත් රේඩාර් එකට මේක අහුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විද්‍යාවේදී මෙහෙම යන යානයකට කියන්නේ ට්‍රාන්ස්මීඩියම් කේපබිලිටීස් තියෙන යානයක් කියලා. ඒ කියන්නේ මේක අභ්‍යවකාශයේ සාමාන්‍ය වායුගෝලයේ වගේම වතුර යටත් එකම විදිහට එකම වේගෙන් ගමන් කරන්න පුළුවන් තාක්ෂණයක්. මේ තාක්ෂණය අපේ ලෝකෙ කිසිම රටකට අදටත් ඇත්තේ නැහැ. එතකොට මේ නියමුව ඇත්තටම දැක්කේ පිටසක්වල යානයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ 2014 සහ 2015 අවුරුදු අතරේ වුණ තව සිදුවීමකට. මේ සිදුවීම් මාලාව වෙන්නේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඒ වෙද්දි තිබ්බ USS තියඩෝර් රූස්වෙල්ට් කියන නැව එක්ක. මේ කාලෙදී ඇමරිකාවේ නාවික හමුදාවේ පයිලට්ලට හැමදාම වගේ මේ අමුතු යානා පේන්න ගත්තා. නිකනුත් නෙවේ, මේ යානා අඩි 30000ක් විතර ගොඩක් උඩින් කිසිම එන්ජිමකුත් පේන්නේ නැතුව කිසිම දුම්පාරකුත් නැතුව හයිපසොනික් වේගයෙන් ගමන් කළා. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ කිහිප ගුණයක් වේගයෙන්. අනික අහසේ ජෙට් එකක් ගියාම වලාකුළු ඉරක් වගේ තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ. හැබැයි මේ යානා ගියා කියලා එහෙම කිසිම සාක්කියක් ඇත්තෙත් නැහැ. මේ ගුවන් නියමෝ එක්ක සම්බන්ධ ගොඩක් ප්‍රසිද්ධ වීඩියෝ දෙකකුත් අන්තර්ජාලයේ මාර ප්‍රසිද්ධ වුණා. ඒ වීඩියෝ වල නේවි එකේ පයිලට්ලා කෑ ගහනවා බලන්න ඒක දිහා. ඒක කැරකෙනවා. සුළඟට විරුද්ධව කැරකෙනවා කියලා. මෙයාලා ඒ කියන්නේ අර යානා ගැන. මේ සිද්ධි අතරෙම තවත් දවසක ඇමරිකාවේ ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක්ට මුහුණට මුහුණම මේ වගේ යානයක් හම්බ වෙනවා. එයා ඒක Tamanගේ ඇස් දෙකෙන් දැක්ක විදිහ විස්තර කරලා තිබ්බේ
මේක නිකං ගෝලයක් ඇතුළේ තියෙන ඝනකයක් හැඩේ යානයක් විදිහට. මේවා ඇමරිකාවෙම රහස් ඩ්‍රෝන් වෙන්න බෑනේ. මොකද Tamanගෙම පයිලට්ලගේ ජීවිත අනතුරේ දාන්න රජය එහෙම කරන්නේ නෑනේ කියලා මේවා දැකපු පයිලට්ලම මේවා පිටසක්වල යානාම වෙන්න ඕන කියලා තහවුරු කළා. හැබැයි මේවා හැම වෙලාවකම නිකං අහසේ යන යානා දිහා බලන්න ඉන්න සෙල්ලමක් උනේ නෑ. මේ පිටසක්වල යානාවලට අපේ ලෝකේ තියෙන භයානකම ආයුධය පාලනය කරන්න පුළුවන් කියලා 1967 අවුරුද්දේදී සිද්ධ වුණ අතිශය රහසිගත සිදුවීමකින් ඔප්පු වුණා. මේක වෙන්නේ ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ තියෙන මල්ම්ස්ට්‍රෝන් කියන ගුවන් හමුදා කඳවුරේ. මේ කඳවුර ඒ කාලේ ඉඳලම ඇමරිකාව Tamanගේ න්‍යෂ්ටික මිසයිල ගබඩා කරලා තියෙන ප්‍රධානම තැනක් විදිහට ප්‍රසිද්ධයි. එදා මේ සිද්ධිය වෙන දවසේ රාජකාරියේ හිටියේ කපිතාන් රොබර්ට් සලාස් කියලා කෙනෙක්. මේ දවසේ රෑ රොබර්ට් සාමාන්‍ය විදිහට ඉන්නකොට එකපාරටම එළියේ මුරට ඉන්න ආරක්ෂක බටයෝ කලබල වෙලා මෙයාට කෝල් කරලා මෙහෙම කියනවා. "සර්, රතු පාට ලොකු බෝලයක් අපේ බේස් එක උඩ පාවෙනවා" කියලා. සලාස් මේක ඇහුවට එකපාරටම විශ්වාස කළෙත් නෑ. හැබැයි තත්පර ගානක් ඇතුලේ මේ බේස් එකේ පොළව යට තිබුණ මිනිට් මෑන් කියන න්‍යෂ්ටික මිසයිල 10ක්ම එකින් එක ඕෆ්ලයින්, ඒ කියන්නේ ක්‍රියා විරහිත වෙන්න ගත්තා. මේ මිසයිල පද්ධතිය හදලා තිබිලා තියෙන්නේ පිට ඉන්න කිසිම කෙනෙක්ට මේක හැක් කරන්න බැරි විදිහට වෙන වෙනම කේබල් වලින්. හැබැයි අර යානය කිසිම භෞතික සම්බන්ධයක් නැතුව මේ මිසයිල 10ක්ම එකපාර අක්‍රිය කරනවා. ඒ කියන්නේ මේ අමුතු යානා නිකන්ම අපේ ලෝකෙ දිහා බලන් ඉන්නව නෙවෙයි. එයාලට ඕන නම් තත්පරෙන් අපේ ලෝකෙ තියෙන භයානකම ආයුධ සේරම නවත්තන්නත් පුළුවන්. මේ දේවල් අහනකොට ඇමරිකාවට විතරද පිටසක්වලයෝ එන්නේ කියලා ඔයාටත් හිතුණා නේද? හැබැයි ඇත්තටම මේ දේවල් ඇමරිකාවට විතරක් සීමා වුණේ නෑ. ඒ හින්දා දැන් අපි යමු යුරෝපයට. 1989 අවුරුද්දේ අග ඉඳලා 1990 අවුරුද්දේ මුල වෙනකන් මාස 5ක් වගේ තිස්සේ බෙල්ජියමේ ජීවත් වුණ දහස් ගාණක් මිනිස්සු එකම දෙයක් දැක්කා. ඒ තමා අහසේ පාවෙන දැවැන්ත කළු පාට ත්‍රිකෝණයක් හැඩයේ යානා. මේ ත්‍රිකෝණ වලට යටින් ලයිට් 3ක් තිබුණා. ඒ වගේම මේ වගේ කිසිම සද්දයක් තිබුණෙත් නෑ. පොලිස් නිලධාරීන් පවා ඒ කාලේ මේවා දැක්කා. අන්තිමේට 1990 අවුරුද්දේ මාර්තු මාසේ 30 වෙනිදා මේවා දවසක් රේඩාර් වලට අහු වුණාට පස්සේ බෙල්ජියමේ ගුවන් හමුදාව Tamanගේ F-16 ජෙට් යානා දෙකක් යවනවා මේවා පරීක්ෂා කරලා බලන්න. පයිලට්ලා ඒ ත්‍රිකෝණාකාර යානාවලට ලන් වුණා විතරයි අර යානා තත්පරයෙන් 1000න් පංගුවක් වගේ ගොඩක් පුංචි කාලයක් ඇතුලේ ඒ වෙනකොට මේ යානා ගමන් කරන ගමන් හිටපු පැයට කිලෝමීටර් 280ක වේගයේ ඉඳලා පැයට කිලෝමීටර් 1800ක වේගයකට පිකප් කරලා මේ ටික අතුරුදහන් වුණා. පෘථුවියේ කිසිම මිනිස්සු හදපු යානයකට මේ වගේ තොරණයක්, ඒ කියන්නේ සරලවම කිව්වොත් පිකප් එකක් එකපාර ගන්න බෑ. එහෙම ගත්තත් ඒ ඇතුලේ ඉන්න පයිලට්ලා ඒකෙන් කුඩුපට්ටම් වෙලා මැරෙන්න පුළුවන්. මේ හේතුයි සාක්කියේ හින්දා බෙල්ජියමේ රජය පවා නිල වශයෙන් පිළිගත්ත මේක පැහැදිලි කරන්න බැරි අద్භූත දෙයක් කියලා. ඒ හින්දා මේකත් පිළිගන්න පුළුවන් පිටසක්වල ලිපි ගොනුවක් බවට පත් වෙනවා. හරි, දැන් අපි මෙච්චර වෙලා කතා කළේ යානා ගැනනේ. හැබැයි මේ යානා පදවන්නේ කවුද? 2011 අවුරුද්දේදී අන්තර්ජාලයට, ඒ කියන්නේ හරියටම කිව්වොත් Reddit එකට අයිවන් 0.135 කියන නමින් කෙනෙක් අමුතු වීඩියෝ වගේක් ලීක් කරනවා. මේ වීඩියෝ වල හිටියේ ස්කිනි බොබ් කියලා පිටසක්වල ජීවියෙක්. මේ වීඩියෝ එක රුසියාවේ KGB එකෙන්, ඒ කියන්නේ රුසියානු රහස් ඔත්තු සේවාවෙන් රහසිගතව ගත්ත පරණ වීඩියෝ එකක් කියලායි කියවුනේ. මේ වීඩියෝ එකට අනුව අපේ පෘථුවියට ආලෝක වර්ෂ 39ක් ඈතින් තියෙන සෙටා රෙටිකියුලයි කියන තරු පද්ධතියෙන් ආපු කෙනෙක් තමා මේ ස්කිනි බොබ්. මේක අහපු ගමන් අනිවාර්යෙන්ම මේක එඩිට් කරපු වීඩියෝ එකක් කියලානේ අපි කාටත් හිතෙන්නේ. හැබැයි එතකොට ඇයි මේ වීඩියෝ එක විශේෂ කරලා සලකන්නේ? දැනටත් මේ ලෝකේ ඕන තරම් බොරු ඒලියන් වීඩියෝ හොයාගන්න තියෙනවා. හැබැයි හොලිවුඩ් වල ඉන්න දක්ෂම VFX ආටිස්ට්ලා, ඒ කියන්නේ අර පරිගණක වලින් වීඩියෝ හදන අය පවා කියන්නේ මේ වීඩියෝ එක නම් 100%ක් බොරුවක් කියලා කියන්න අමාරුයි කියලා. මොකද මේ ජීවියා ඇස්පිල්ලම් ගහන විදිහ, එයාගේ මූණේ තියෙන කුඩා මාංශ පේශීන් වල චලනයන්, ඒ එක්කම මේ හැමේ තියෙන ස්වභාවය 2011 කාලෙදි සාමාන්‍ය කෙනෙක්ට පරිගණකයකින් හදන්න බැරි තරම් සංකීර්ණයි. එක්කෝ මේක හදන්න ඩොලර් ලක්ෂ ගාණක් යන්න ඕන. ඉතින් බලාපොරොත්තුවක් නැතුව කවුද මෙච්චර මහන්සි වෙලා මේක හැදුවේ? ඒ හින්දා ගොඩක් අය විශ්වාස කරනවා
මේ වීඩියෝ එක සැබෑ පිටසක්වල ජීවියෙක්ගේ පළවෙනි වීඩියෝ සාක්ෂිය කියලා. දැන් අපි ආයෙත් එමු මේ 2026 අවුරුද්දට. ඒ කියන්නේ වර්තමානයට. අර මම මුලින් කිව්ව ට්‍රම්ප්ගේ අලුත් නියෝගයත් එක්ක මේ හැම දෙයක්ම එකට එක ගැලපෙන්න පටන් අරන් තියෙනවා. ඩේවිඩ් ග්‍රැෂ් වගේ බුද්ධියංශ නිලධාරීන් දිවුරලා ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ඉස්සරහා කිව්වා ඇමරිකාව ගාව මේ කඩාගෙන වැටුණ යානා විතරක් නෙවෙයි non human biologics ඒ කියන්නේ මනුෂ්‍ය නොවන ජීව්‍ය කොටස් පවා තියෙනවා කියලා. මේ කියන්නේ අර ස්කිනි බොබ් වගේ ජීවීන් ගැන වෙන්න පුළුවන්නේ. 2026 දී ඉස්සරහට දැන් තව එළියට එන මේ රහසිගත ෆයිල්ස් වල තව දේවල් තියෙන්න පුළුවන්. සමහර විට ඇමරිකාව මේ යානාවලින් හොයාගත්ත තාක්ෂණයන් ගැන ලෝකයේ වෙනත් රටවල් වලටත් මේ යානා කඩා වැටුණ සිද්ධි ගැන සහ මේ ජීවීන් අපෙන් මොනව බලාපොරොත්තුවෙන්ද මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියන එක ගැනත් මේ වගේ සඳහන් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා තමා මේක ලෝක ඉතිහාසයේ ලොකුම රහසක් හෙළිවෙන මොහොතක් වෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. UFO hunters-ලා එහෙමත් නැත්තම් පිටසක්වල ජීවීන් හොයන අයගේ යුගය දැන් ඉවරයි. දැන් පටන් අරන් තියෙන්නේ UFO reality එහෙමත් නැත්තම් UFO වල යථාර්ථයේ යුගය. මොකද ඇමරිකාවේ හමුදාවම මේවා ඇත්ත කියලා පිළි අරගෙන ඉවරයි. ඒ හින්දා තවත් මේවා ඇත්තද කියලා හිතලා වැඩක් නැහැ. නිකමට මෙහෙම හිතන්න. මේ 2026 දී තවත් එළියට එන ෆයිල් වලින් මේ හැමදේම 100%ක් සත්‍යයි කියලා ඔප්පු වුණොත් අපේ ලෝකය මේකට ලෑස්තිද? අපේ අසල්වැසියෝ වෙච්ච පිටසක්වල ජීවීන්ව පිළිගන්න මිනිස්සුන්ගේ සංහතිය සූදානම්ද? ඔයාලට මේ ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ පිටසක්වල ජීවීන් ඇත්තටම ඉන්නවද? මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගත්තනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ ලෝකයේ විසඳුනේ නැති අභිරහස් ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.